මේක මම ගත්තේ තිලක වර්ධනයකින් ඔයගොල්ලන්ට තිලක වර්ධනය මේක හොයාගන්න පුළුවන්. මේකේ ගාණ ඇවිල්ලා ගොඩාක් ගාණ අඩුයි ඈ. මොකද බොඩි ස්ප්‍රේ සාමාන්‍ය පර්ෆියුම් වලට සාපේක්ෂව මිල ගොඩක් අඩුයි මේ බොඩි ස්ප්‍රේ වල. කොහොමත් ඉතින් ඕගොල්ලෝ එකතු කරන්නේ wow fashion SL YouTube channel එකත් එක්ක. ඉතින් අදම ඕගොල්ලන්ට අරන් වෙලා තියෙන්නේ අද වීඩියෝ එක ඇවිල්ලා boysලාට ඉතින් කොල්ලොන්ට තමයි අද වීඩියෝ එක. ඉතින් මම අද අරන් වෙලා තියෙන්නේ බොඩි ස්ප්‍රේ එකක්. ඉතින් මේ මගේ අතේ තියෙන මේ Giovanni Bacci කියන මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක තමයි මගේ තියෙන්නේ. මේක තමයි බ්‍රෑන්ඩ් එක. ඒකලෝ Giovanni Bacci කියලා මේ යටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගහලා තියෙනවා. ඉතින් උඩින්ම ගහලා තියෙනවා my private collection black intense කියලා. ඉතින් මේගොල්ලෝ බොටල් එකේ ඩිසයින් එක නම් හොඳයි. ඒ වගේම මේකේ සුවඳත් නියමයි. මාර සුවඳක් එන්නේ. පොඩ්ඩක් අර මේ ෆන් පැත්තට බරයි. මේකේ ස්මෙල් එක ටිකක් අර ක්ලබ් පාටි ඔය පැත්තට ඉතින් බහින කෙනෙක්ට නම් මේක ටිකක් හොඳයි. මොකද මේකේ ස්මෙල් එක ටිකක් අර ෆන් ප්ලේෆුල් ඒ වගේ පැත්තට බරයි මේකේ ස්මෙල් එක. මේකේ ස්මෙල් එකට සමහර අය අකමැති වෙනවා. සමහර අය කැමති වෙනවා. මොකද මම මේක වෙයා කරලා මට මේක එක්ස්පීරියන්ස් තියෙනවා. මේක මගේ සෙකන්ඩ් බොටල් එක. මගේ හිටපු එක යාළුවෙක් මේකේ එන ස්මෙල් එකට අකමැති වුණා. මේකේ එන ස්මෙල් එක ටිකක් නහය කඩාගෙන යනවා කියලා කිව්වා. ඉතින් කොහොම හරි එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදියට ස්මෙල් එක. කොහොම හරි මේකෙන් එන ස්මෙල් එක ටිකක් ස්ට්‍රෝං ස්මෙල් එකක් එන්නේ. බොඩි ස්ප්‍රේ ගත්තාම ගොඩාක් දෙනෙක් මේ බොඩි ස්ප්‍රේ ගත්තාම සමහර අය අකමැති, සමහර අය කැමති. කැමති සෙට් එකකුත් තියෙනවා, අකමැති සෙට් එකකුත් තියෙනවා මේ බොඩි ස්ප්‍රේ පාවිච්චි කරන්න. ඉතින් පර්ෆියුම් සහ බොඩි ස්ප්‍රේ ගත්තාම පොඩි වෙනසක් තියෙනවා. මොකද බොඩි ස්ප්‍රේ එකක් ගත්තාම සාමාන්‍යයෙන් වැඩිපුර තියෙන එකේ ගෑස් එක. ඉතින් මේ ගෑස් එක තමයි මුලින්ම එන්නේ බොඩි ස්ප්‍රේ එකේ. හැබැයි පර්ෆියුම්ස් වල ඔය කන්සන්ට්‍රේෂන් එක වැඩි ගොඩාක් වෙලාවට මේ පර්ෆියුම්ස් වල. ඉතින් ඒක නිසා අපේ ස්කින් එකේ වැඩි වෙලාවක් අපේ ක්ලෝත්ස් වල වගේම ස්කින් එකේ වැඩි වෙලාවක් මේ පර්ෆියුම්ස් තියෙනවා. මොකද මේ පර්ෆියුම් හදන්න ගන්න ඔයිල්ස් ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් කොහොම හරි ඒකේ EDP EDT කියලා versions තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මම ඔයගොල්ලෝ නිකන් ඔයගොල්ලෝ මම කියන්නම්. EDP කියන්නේ සාමාන්‍ය out of perform කියන එක. out of perform කියලා තියෙනවා જાතියක් perfumes වල. ඒ වගේම EDT කියනවා out toilet කියලා තියෙනවා මේ version එකක්. එතකොට මේ දෙකෙන්ම හොඳම මොකක්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් හොඳට ඔයාලට ඕන නම් හොඳ ප්‍රොජෙක්ෂන් එකක් ඕන නම් ඔයගොල්ලන්ට ගොඩාක් මම රෙකමන්ඩ් කරන්නේ EDP කියන්නේ out of perform හොඳට ප්‍රොජෙක්ට් කරනවා සහ ඒකේ ස්මෙල් එක ගොඩක් ස්ට්‍රෝං. අනිත් හැම අර EDT වලට සාපේක්ෂව EDP වල ගොඩාක් කලාට ඒකේ එන ස්මෙල් එක ගොඩාක් ස්ට්‍රෝං. ඉතින් මේ ස්ට්‍රෝං නිසා ගොඩක් කලාට වැඩි වෙලාවක් අපේ ස්කින් එකේ තියෙනවා සහ ඒක හොඳට කට්ටියට දැනෙනවා. ඉතින් ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ පර්ෆියුම් එකක් හොයනවා නම් ඔයගොල්ලෝ ලොකු ක්‍රවුඩ් එකක් එන්න තරම් ඔයගොල්ලෝ වෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතන්නකෝ පාටි එකකදී වෙඩින් එකකදී ටිකක් වැඩිපුර සෙනගක් ගැවසෙන තැනක ඔයගොල්ලෝ ඒකේ විශේෂ අවස්ථාවක ඔයගොල්ලෝ ගහන්න පර්ෆියුම් එකක් හොයනවා නම් ඔයගොල්ලන්ට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් EDP version එකකින් එන පර්ෆියුම් එකක් ඔයගොල්ලන්ට මැච් වෙනවා කියලා මම හිතනවා. මොකද ඒකේ තියෙන ස්මෙල් එක ගොඩක් ස්ට්‍රෝං එවම් ගොඩක් වෙලා තියෙනවා long lasting. EDT වලට සාපේක්ෂව කියන out toilet වලට සාපේක්ෂව EDP කියන්නේ out perform කියන perfumes වල ස්මෙල් එක ගොඩාක් වෙලා තියෙනවා. ඉතින් මේක aerosol කියන්නේ body spray එකක්. ඒ කියන්නේ අපිට මේක සාමාන්‍යයෙන් මේක වෙයා කරන විදි තියෙනවා. aerosol body spray එකක් අඳුරගන්න විදි තියෙනවා. ඒකේ nozzle type එක ගොඩක් කලාවට අර push button එකක් වගේ තියෙන්නේ. ගොඩක් අර aerosol මේ බොඩි ස්ප්‍රේ වල. එතකොට ඒක ගොඩාක් වෙලාට මේ බොඩි ස්ප්‍රේ වෙයා කරන විදිත් තියෙනවා. බොඩි ස්ප්‍රේ එකක් වෙයා කරන්න ගොඩක් වෙලාවට සමහර බොඩි ස්ප්‍රේ තියෙනවා අපි ෂේක් කරලා තමා බොඩි ස්ප්‍රේ එක වෙයා කරන්න ඕනේ. සමහර මේ බොඩි ස්ප්‍රේ තියෙනවා එහෙම වෙයා ඒ හොලවලා ෂේක් කරලා වෙයා කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේක ඇවිල්ලා aerosol බොඩි ස්ප්‍රේ එකක්. මේක අපිට ෂේක් කරලා මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වගේ දේවල් විතර මික්ස් කරලා වැඩි වෙලාවක් අපේ ස්කින් එකේ දෙනවා. මේකේ ගාණ මම ඔයගොල්ලන්ට දැන් කියන්න මේක රුපියල් 1700
90ක් වගේ තව මට උනේ මේක මම ගත්තේ තිලකවර්ධනයකට තිලකවර්ධන කියලා ගන්න පුළුවන් මේ බොටල් එකේ ඩිසයින් එක ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේක රුපියල් 1700කට වගේ ගොඩක් ගාන අඩුයි මේක ස්මෙල් එක එක්ස්පෙන්සිව් පර්ෆියුම් එක කියන ස්මෙල් එක හොඳ පර්ෆියුම් එකක් ව්‍යා කරලා ඉන්නවා කියලා තමයි ගොඩක් අය හිතන්නේ ඔයගොල්ලෝ මේ බොඩි ස්ප්‍රේ එක ගහලා ඉන්නකොට මොකද මේකේ ස්මෙල් එක හොඳට දැනෙනවා හැමෝටම දැනෙනවා. ඉතින් දැනෙන්න ඔයගොල්ලන්ට ව්‍යා ගන්න ඕන නම් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක ගානත් අඩු ඔයගොල්ලන්ට අර ලොකුවට වද වෙන්න දෙයක් නැහැ. දැන් මේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ පර්ෆියුම්ස් ගත්තාම ලොකු ගානක් දීලා අපි පර්ෆියුම්ස් තියාගන්න ඕනේ. එහෙම එකක් නෑ. ඇත්තටම පර්ෆියුම්ස් ඔයගොල්ලන්ට එකක් තියාගත්තා නම් ඇත්තටම හොඳටම ඇති. බොඩි ස්ප්‍රේ එක මොකක් හරි එකක් ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. නැත්තම් මේ දෙකම කියන්නේ නැතුව ඔයගොල්ලෝ එකක් තියාගන්න ඕනේ. බොඩි ස්ප්‍රේ එකක් තියාගන්න ඕනේ. සාමාන්‍ය බොඩි ස්ප්‍රේ එකක් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ පල්ස් පොයින්ට්ස් වලට හරියටම ව්‍යා කරොත් සාමාන්‍ය මාසයක් දෙකක් විතර ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ බොඩි ස්ප්‍රේ එකක්. මොකද වැඩි කාලයකට පාවිච්චි කරන්න බෑ මේ බොඩි ස්ප්‍රේ කියන එක. මොකද මේකේ වැඩිපුරම තියෙන ගෑස් එක. මිලින් වෙන ගෑස් එක ඊට පස්සේ ලික්විඩ් එක නේ ලික්විඩ් එකේ පාටිකල්ස් විදියට කැඩලා තමයි අපේ මේ පොඩි පොඩි ඩ්‍රොප්ලට්ස් විදියට තමයි අපිට මේ අපේ ස්කින් එකට ක්‍රෝස් වලට ඇප්ලයි වෙන්නේ. එතකොට වැඩිපුරම තියෙන්නේ මේකේ ගෑස් එක. ඉතින් මේ රෝසල් ස්ප්‍රේ බොටල් එකේ වැඩිම තියෙන්නේ මේ ගෑස් එක තමයි. ඉතින් මේක පොඩ්ඩක් ෂේක් කරලා තමයි ඔයගොල්ලන්ට ව්‍යා කරන්න පුළුවන්. මේක හොඳ මේ ස්මෙල් එකක් තියෙනවා ඇත්තටම. මම ඔයගොල්ලන්ට මේ විදිහට ගහලා පෙන්නන්න. මාරම සුවඳක් තියෙනවා ඇත්තටම මේ මාරම සුවඳක් තියෙනවා ඇත්තටම. මම හැමෝටම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ ටිකක් අඩුවට හොයනවා නම් සාමාන්‍ය ඔයගොල්ලෝ රුපියල් 2000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොඳම බොඩි ස්ප්‍රේ එකක් විදිහට මම රෙකමන්ඩ් කරනවා. මේක මට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මගේ සෙකන්ඩ් බොටල් එක. ඉතින් ඒක නිසා මම හැමෝටම රෙකමන්ඩ් කරනවා ඔයා කොල්ලෙක් නම් මම රෙකමන්ඩ් කරනවා ගොඩක් ඔයගොල්ලෝ ගොඩක් ගාන අඩුවෙන් නම් හොයන්න ඔයගොල්ලන්ට මම මේක රෙකමන්ඩ් කරනවා. නියමම බය නැතුව ගන්න පුළුවන් නියමම ස්මෙල් එකක් තියෙනවා මේකේ. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් මේ ජියෝනි බචි කියන්නේ මේක පැරිස් මේක මේ මේඩ් ඉන් ෆ්‍රාන්ස් මේගොල්ලන්ගේ පේරන්ට් කම්පැනි එකක් තියෙනවා UAE වල මම ගන්න විදිහට මේක කොහොමද මේගොල්ලන්ගේ මැනුෆැක්චර් වෙන්නේ මේ ෆ්‍රාන්ස් වල මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස්. ඉතින් කොහොම හරි අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ මෙන්න මේ ජියෝනි බචි කියන මෙන්න මේ මයි ප්‍රයිවට් කලෙක්ෂන් බ්ලැක් ඉන්ටෙන්ස් කියන මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක ගොඩාක් පාවිච්චි කරලා දෙනවා මේ බොඩි ස්ප්‍රේ නම්. ඇත්තටම මේ බොඩි ස්ප්‍රේ වලින් මට සුවඳම ඒ කියන්නේ හොඳම සුවඳ තිබ්බේ මෙන්න මේ බොඩි ස්ප්‍රේ එකේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් සුවඳ පැය 4ක් ආසන්නව තියෙන පැය 4ක් අනිවාර්යෙන්ම තියෙනවා. ඔයාලගේ ස්කින් එක හොඳට දැනෙනවා. ඒක අනිත් අයටත් ක්ලෝත්ස් වල ස්කින් එකේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට ළඟ ඉන්න කෙනෙක්ට හොඳට දැනෙනවා මේක. ඉතින් කොහොම පැය 4ක් හොඳට මේක තියෙනවා. ඔයාලගේ ස්කින් එකේ සහ ක්ලෝත්ස් වල අනිවාර්යෙන් මට ඒක රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන්. පර්ෆියුම් වලට සාපේක්ෂව ගත්තාම ටිකක් අර ලොං ලාස්ටිං ගතිය අඩුයි බොඩි ස්ප්‍රේ වල. හැබැයි ගාන අතින් ගොඩක් චීප්. ඉතින් ඕන කෙනෙක්ට ගන්න පුළුවන් ගානකට තමයි මේක තියෙන්නේ. ඉතින් කොහොම හරි මම රෙකමන්ඩ් කරන හයිලි රෙකමන්ඩ් කරන බොඩි ස්ප්‍රේ එකක් තමයි මෙන්න මේ ජියෝනි බචි බ්ලැක් ඉන්ටෙන්ස්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයගොල්ලන්ට පුළුවන් channel එක subscribe කරන්න. ඉතින් අද වීඩියෝ එකට මොකද කියලා පහල කමෙන්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේ බොඩි ස්ප්‍රේ එක අරගෙන බලන්න. ඇත්තටම මම මේ කියන්නේ බොරුද ඇත්තද නැත්තද කියලා ඔයගොල්ලන්ට පුළුවන් මේක අරගෙන බලන්න. මම මේක ගත්තේ තිලකවර්ධනකින්. ඔයගොල්ලෝ තිලකවර්ධනෙන් ගිහලා මම මේක නුවර බ්‍රාන්ච් එකෙන් තමයි ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට තිලකවර්ධන එකට ගියොත් ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. ඉතින් මම දැක්ක ලොකු කලෙක්ෂන් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. කියන්නේ මේකේ ස්ටොක් හොඳ ලොකු ස්ටොක් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් වීඩියෝ එක ලයික් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් මේ වීඩියෝ අපි ඉක්මනට හම්බෙමු.